ලෝකයේ ඉතාමත් ලස්සන ස්වභාවික දේවල් වගේම මිනිසුන් විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර නිර්මාණයන්ද තිබෙනවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ ඒ වගේ මිනිසුන් විසින් නිර්මාණය කරලා තියෙන ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්ථානයක් ගැන. ඒ ගැන දැනගන්න ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානය තෙක්. මෙය නමින් හැමන් හිල් බලකොටුව. මේ නිර්මාණය කරලා තියෙන්නේ යාපනයේ අර්ධද්වීපයේ කයිට් සහ කරයුතු දූපත් අතරයි. සාමාන්‍ය දූපතක පෙනුමට උරුමකම් කියන මේ අපූර්ව දූපත සම්පූර්ණයෙන්ම උස් සවිමත් ප්‍රාකාර වලින් වට වූ බලකොටුවක් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. දැන් අපි මේ බලකොටුවේ ඉතිහාස කතන්දරය කොහොමද කියලා හොයලා බලමු. 17 වන සියවසේ මැද භාගයේදී අන්තෝනියෝ ඩි අමරල් ඩි මෙනසස් නම් පෘතුගීසි ආණ්ඩුකාරවරයාගේ අනපරිදි ඉදිකර තිබෙන මේ බලකොටුව මුලින්ම හඳුන්වා ඇත්තේ පෝටලේ සහ රීල් හෙවත් රාජකීය බලකොටුව නමිනුයි. යාපනය නගරය හා ඒ ආශ්‍රිත මුහුදු මාර්ගයේ ආරක්ෂාව තර කිරීමට මෙම බලකොටුව යොදාගෙන තිබෙන අතර පාෂාණමය දිවයිනක පිහිටා ඇති මෙය කොරල් පර කඩා සිමෙන්තියෙන් බැඳ දැමීමෙන් ගොඩනංවන ලද්දක්. 1958 දී ලන්දේසීන් විසින් මෙම බලකොටුව අත්පත් කර ගැනීමෙන් පසුව එය හැමන් හිල් ලෙස නම් කර තිබෙනවා. ඒ මෙම දූපතේ හැඩය ඌරෙකුගේ පාදයේ හැඩයට සමාන වන නිසයි. පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් මෙම බලකොටුව අත්පත් කර ගැනීමෙන් පසුව උපරිම ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙසත් බෝවන රෝග පිළිබඳ රෝහලක් ලෙසත් පවත්වාගෙන ගොස් තිබෙනවා. නිදහසෙන් පසුව මෙම බලකොටුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කළ අතර 1971 දී රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාස 3ක කාලයක් මෙම හැමන් හිල් බලකොටුවේ රඳවාගෙන තිබූ බව සඳහන් වන අතර ඔහු විසින් ලියන ලද කවි පෙළක් සහ චිත්‍රයක්ද තාමත් ඒ තුළ දක්නට ලැබෙනවා. එමෙන්ම මෙය දෙවන ලෝක යුද සමයේදී ගුවන් මුහුදු ගලවා ගැනීමේ ස්ථානයක් ලෙස භාවිත කරන ලද බලකොටුවක් බවද සඳහන් වෙනවා. වසර ගණනක අරගලයකට මැදි වී දුක් අඳෝනා දහසක දෝංකාරය සඟවාගත් හැමන් හිල් බලකොටුව අද වන විට විවේකී නියැඩියාවෙන් පසුවන සංචාරක ස්ථානයක්. නාවික හමුදාව යටතේ පාලනය වන මෙහි සංචාරක හෝටලය ඔබේ ගතටත් සිතටත් විවේකී සුව ලබා දෙන කදිම ඉසව්වක් වනු නොඅනුමානයි. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කතා කරේ ශ්‍රී ලංකාවේ ඉතාමත් සුන්දර ස්ථානයක් පිළිබඳවයි. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.